Hi guys, Lucky Tech එකේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එක අරගෙන ආවේ low spec PC වලින් games play කරන ඔයාලටම. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ low spec PC gaming PC එකක් විදිහට optimize කරගන්න පුළුවන් පොඩි ටිප් කීපයක් ගැන. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ web browser එකක් open කරගන්න. ඉතින් web browser එක open කරගෙන මෙන්න මේ විදිහට type කරගන්න MZ Game Accelerator කියලා. ඊළඟට අපිට මෙන්න මේ වගේ search result එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට ගොඩක් වෙබ්සයිට් ටිකක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන uptodown.com කියන වෙබ්සයිට් එකට යනවා. හරි ඉතින් ඔයාලට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන දා දැන් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක MB එකක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි ඉතින් අපිට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ කරන්න තියෙන පුංචි දේ මේක ඩබල් ක්ලික් කරලා රන් කරගන්න. ඉතින් රන් කරගත්ත පස්සේ අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේකේ ඔයාලා ටික් ටිකක් දීලා තියෙනවා. මේ ටික් ටික වගේ දීලා නැත්නම් අනිවාර්යෙන් මේ ටික් ටික දෙන්න. මේ හැම එකටම ටික් ටික දාලා තියාගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න ඕනේ switch to game accelerator එක. අන්න ඒක ඔය ක්ලික් කරන්න. ඊළඟට අපිට මෙතන බලා ගන්න පුළුවන් පොඩි process එකක් වෙනවා. ඉතින් මේ process එක වෙනකන් ඔයා මේ close කරන්න නැතුව තියාගන්න ඕනේ. හරි ඉතින් අපි ඊළඟ ට්‍රික් එක විදිහට මුලින්ම කරන්න තියෙන Windows එකයි R අපිට press කරන්න. ඊළඟට අපි මේ වගේ run option එක බලා ගන්න පුළුවන්. ඔයා මෙතන type කරන්න 10 කියලා type කරලා OK දෙන්න. ඊළඟට අපිට මෙන්න මේ වගේ files ගොඩක් බලා ගන්න පුළුවන්. මේ හැම file එකක්ම select all දීලා delete කරලා දාන්න. මේ එකක්වත් ඔයගේ PC එකට වැඩක් නැති file. ඉතින් මේ ඔක්කොම delete කරලා පස්සේ ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ ආපහු Windows එක R එක press කරලා run option එක දීලා presentation ලකුණත් එක්ක temp type කරලා ආයි percentage ලකුණ දෙන්න. ඊළඟට මේ ෆයිල් ටිකත් ඔක්කොම select කරලා ඔයාලා delete කරලා දාගන්න පුළුවන්. හරි ඉතින් අපේ ඊළඟ ට්‍රික් එක විදිහට මම කතා කරන්න යන්නේ disk clean up කරන එක. ඉතින් disk clean up එකත් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ result එකක්. ඉතින් disk clean up එක කරන්න Windows computer this PC එකට යන්න. ඉතින් this PC වලට ගිහිල්ලා right click කරලා ඔයාගේ C partition එක right click කරලා properties කියලා option එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඊළඟට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් disk clean up කියලා. ඉතින් disk clean up එක ඔයා දෙන්න. ඊළඟට අපිට මේ වගේ ෆයිල් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් හැම එකක්ම ඔයා select කරලා delete කරගන්න. හරි ඉතින් මේ වගේ ඔක්කොම ටික select කරලා delete all file දෙන්න. හරි ඉතින් අපි ඊළඟට කතා කරන ට්‍රික් ටික නම් ඔයාලට පැහැදිලි ලෙස බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කරන්න කෙලින්ම ඔයාගේ settings වලට යන්න. ඊළඟට ඔයාලට තියෙන system කියලා බලා ගන්න පුළුවන්. system එකට ගිහිල්ලා ඔයාලට යක්දම් තියාට පස්සේ බලා ගන්න පුළුවන් about කියලා. ඉතින් about වලට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් advanced system setting කියලා. අන්න ඒකට යන්න. ඊට පස්සේ අපිට තමයි settings කියලා icon එකක් බලා ගන්න. අන්න ඒක click කරන්න. ඊළඟට ඔයාගේ පළවෙනි එකේ දිහා නම් adjust for best performance කියන එක දෙන්න. ඊට apply කරලා OK දෙන්න. ඉතින් මේකෙන් ඔයාලට පැහැදිලි වෙනසක් ඔයාගේ PC එකේ බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි ඊළඟ ට්‍රික් එකට යමු. ඉතින් ඔයා setting open කරගන්න. හරි setting වලට ගිහිල්ලා privacy කියලා option එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඊළඟට අපිට මෙන්න මේ වගේ ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන යටම බලා ගන්න පුළුවන් app premises කියලා. ඊට පස්සේ අපිට ගොඩක් apps බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම ඔයාලට වැදගත් නැති දේවල් off කරලා තියාගන්න. on කරලා තියනවා නම් ඔයාලා හැම එකක්ම off කරගන්න. මම මේ වල කැමරාව, මයික්‍රොෆෝන් එක, voice action වගේ දේවල් ගොඩක් off කරලා තියාගන්නවා. notification නම් ඉතින් on කරලා තියාගන්න. contacts, phone calls ඒ වගේ දේවල් off කරලා ඔයාලට තියාගන්න පුළුවන්.
ඉතින් ඊළඟ ට්‍රික් එක විදිහට ඔයාගේ ටාස්ක් මැනේජර් ඕපන් කරගන්න. ඉතින් ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා මෙතනට බලා ගන්න පුළුවන් ස්ටාර්ට්අප් කියලා එකක්. ස්ටාර්ට්අප් වලට යන්න. ඊළඟට අපිට මේ වගේ ස්ටාර්ට්අප් එකේ තියෙන ඇප් බලා ගන්න පුළුවන්. ඔයාලගේ මේවා enable වෙලා තියෙනවා නම් වැඩක් නැති ඒවා ඔක්කොම වගේ disable කරලා දාගන්න. ඉතින් security notification වගේ දේවල් නම් enable කරලා තියාගන්න. අනිත් ඔක්කොම වැඩක් නැති දේවල් disable කරලා තියාගන්න. ඉතින් මේකෙනුත් ඔයාලට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අපේ performance කියන ටැබ් එකට යනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් තරමක් දුරට performance වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ ඊළඟ ටික විදිහට මම කතා කරන්න යන්නේ games වලට දෙන performance එක වැඩි කරලා ගන්න. ඉතින් මේක කරන්න ඔයාලට setting වලට යන්න ඕනේ. ඉතින් setting වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් gaming කියලා එකක්. ඉතින් gaming වලට ඔයා යන්න ඕනේ. ඊළඟට අපිට gaming වලට ගියාට පස්සේ මේ වගේ යටම දෙන game mode කියලා එකක්. ඊළඟට ඔයාගේ අනිවාර්යෙන් ගේම් මොඩ් එක නම් ඔන් කරලා තියාගන්න ඕනේ. ඊළඟට ඔයාලට පැත්තේ බලා ගන්න පුළුවන් graphics setting කියලා එකක්. ඉතින් මේකට ඔයා යන්න ඕනේ. ඉතින් මේකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන desktop app කියලා. අන්න ඒක ඔයා අනිවාර්යෙන් දීලා තියාගන්න ඕනේ. ඊළඟට මෙතන browser කියන option එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඊළඟට මෙතනින් ඔයාලට අදාළ game select කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාව game ටිකක් select කරලා තියෙනවා. මම මේවා තව game එකක් select කරගන්නවා. ඊළඟට අපිට මෙතන බලා ගන්න පුළුවන් ඔප්ෂන් කියලා. ඉතින් මේකට ගිහිල්ලා ඔයා high performance දෙන්න. high performance දීලා save කරගන්න. ඉතින් මේ විදිහට හැම එකකටම high performance දාලා save කරාට පස්සේ ඔයාලට game එකේදී පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක 1k ගහන්න තව ගොඩක් සබස්ක්‍රයිබ් කරන්න අවශ්‍යයි. ඉතින් මේකට සපෝට් එකක් දෙන්න කියලා අනිවාර්යෙන්ම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අදට අපි සමු ගන්නවා තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.